දන්නවද ඔබ ගන්න යකඩ පෙත්ත වැරදි වෙලාවට ගත්තොත් ඒක ඇඟට උරා ගන්න එක නැත්නම් අවශෝෂණය 40 විතර අඩු වෙනවා කියලා හොයලා බලමු. වෙළඳපොලේ වර්ග කිහිපයක යකඩ පෙති අඩංගු වෙනවා. ඒවා යකඩ සල්ෆේට් විදියට, ෆියුමරේට් විදියට, ග්ලූකනේට් විදියට, ඒ කියන්නේ යකඩ අම්ල විදියට අඩංගු වෙනවා. ඊට අමතරව නව සොයා ගැනීම විදියට වෙනස් බිස්ග්ලයිසිනේට්, සුක්‍රෝසෝමෙලයින් කියලා යකඩ පෙති වර්ගත් අඩංගු වෙනවා. හැබැයි ඒවා ඉල්ලෙන් ටිකක් අධික වෙනවා. ගන්න හොඳම කොයි වෙලාවටද? උදෑසන හිස් බඩම ගන්න එක තමයි හොඳම. ඊට පස්සේ පැයකට පස්සේ කෑම කන එක, තේ බොන එක කොහොම කරන්න ඕනි? යකඩ පෙත්ත අරගෙන පැයකට විතර වගේ පස්සේ. යකඩ පෙත්ත ගන්න එක උදෑසනම ගන්නේ නැතුව ඒක දවල් වෙනකන් හරි රැට වෙනකන් හරි පරක්කු කරොත් දැනට සමීක්ෂණ වලින් හොයාගෙන තිනවා යකඩ අවශෝෂණය 37කින් පමණ අඩු වෙනවා කියලා. ඊට අමතරව අලුත් සොයා ගැනීම් වලින් දැනට හොයාගෙන තියෙනවා දවසකට දවසක් යකඩ පෙත්ත ගන්නවා නම් උදෑසන ඒක තවදුරටත් යකඩ ඇඟට උරා ගන්න එක වැඩි වෙනවා කියලා 40කින් 50කින් විතර ප්‍රමාණයකින්. යකඩ පෙති ගන්නකොට කෑම සමග ගැනීම හොඳ නැහැ කියලා අපි කලින් කිව්වා. ඒ වගේම තේ, කෝෆි, තීර සහිත ආහාර වර්ග යකඩ පෙති ගන්න අතරතුරදී ගන්නවා නම් යකඩ ඇඟට උරා ගන්න එක සෑහෙන වශයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ උදෑසන හිස් බඩ යකඩ පෙත්ත ගත්තන් පස්සේ පැයකට පමණ පසුව ඔයාගේ තේ එක, කොෆි එක, නැත්නම් යෝගට් එක, නැත්නම් කෑම කෙඳි සහිත ආහාර හරි ඒ කෑම ගන්න එක තමයි හොඳම දේ යකඩ අවශෝෂණය වේගවත් කිරීමට සහ සක්‍රියව සිදු කරන්න. අනිත් දේ තමයි යකඩ පෙත්ත ගන්නකොට අනිවාර්යෙන් විටමින් C පෙත්තක් ගත යුතුයි යකඩ අවශෝෂණය වේගවත් කරන්න. ඒ සමගම ඔබට පුළුවන් දොඩම් විෂ වේදුරුවක් යකඩ පෙත්ත සමග ගන්නකොට තවත් අවශෝෂණය වේගවත් කරන්න පුළුවන්. ඔබ තයිරොක්සින් ඖෂධය ලබාගෙන කෙනෙක් නම් ඔබට යකඩ පෙති ගන්න අවශ්‍ය වෙලා නියම කරලා තියෙනවා නම් ඔබ යකඩ පෙති අරගෙන අනිවාර්යෙන් පැය 4කට පසුව තයිරොක්සින් පෙත්ත ගන්න. එහෙම නැත්නම් ඒක අවශෝෂණය සම්බන්ධ ගැටලුවක් වෙනවා. යකඩ පෙති ගන්න ඔබට ගොඩක් වෙලාවට අත්දකින්න දෙයක් තමයි ඔබගේ මල පහ කළු පැහැති වීම. ඒක යකඩ පෙති ගන්න අයට සාමාන්‍ය දෙයක්. ඒක අනවශ්‍ය විදියට දිය වෙන්න එපා. අසන වශයෙන් ඔබගේ වෛද්‍යවරයා ඔබට නිර්දේශ කරලා තියෙනවා නම් හිමෝග්ලොබින් මතිකම නිසා, ඇනීමියා තත්ත්වය නිසා ඔබට යකඩ ලබා ගැනීම සුදුසුයි කියලා. එතකොට ඒ ගන්න මාත්‍රාවම ඔබට ලබා ගන්න අවශ්‍ය නම් එතකොට මේ කියන සරල උපදෙස් ටික පිළිපදිනවා නම් වඩා හොඳයි.